හායි හායි කොහොමද ඉතින් ඔයාලට හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා හිතනවා මං. අද ඉතින් ඉරිදා දවසනේ. අද ඉතින් හැමෝම ගෙදර. අද අපි 10ට 11ට විතර ගියා මේ ගමේ කරෝල මාකට් එකට. මං චූටි ස්මෝල් බිස්නස් එකක් කරනවානේ. මං චිලි පේස්ට් හදනවා. ඉතින් මං ඒකට බඩු ගන්නේ මේ ගමේ කරෝල මාකට් එකේ. එතනින් මං ගිහින් තමයි අරගෙන එන්නේ කූනිස්සොයි හාල් මැස්සොයි ගන්න තමයි ගියේ ඉතින්. තව පොඩි වැඩකුත් තිබුණා. හස්බන්ඩ් ගෑස් එක බලව ගන්නත් ඕනේ. ඒකටත් එක තමයි ඉතින් ගියේ. ඒ වුණාට ඉතින් ඒක අද වහලා. ඒ වැඩේ කරගන්න බැරි වුණා අපිට. ඒ වුණාට ගන්න තියෙන පොඩි බඩු වගේකුත් අරගෙන චිලි පේස්ට් එකට ඕන කරන බඩු ටිකත් අරගෙන ඉතින් අපි අද ගෙදර ආවා. ආපු ගමන් ඉතින් මං ඉතින් ටක් ගාලා උයන්න පටන් ගත්තා. ඉතින් ඒ එනකොටත් 2ට විතර ඇති. ඇවිල්ලා ඉතින් ටක් ගාලා මං උයන්න පටන් ගත්තා. අද ඉතින් ඉරිදා දවසේ ඉතින් ඕව තමයි ඉතින් මං හදාගත්තේ. ඉතින් සුපුරුදු චිකන් එක හැමදාම හදන විදියටනේ ඉතින්. ඕක ඉතින් හැමදාම හදන විදිය චිකන් එක හදාගත්තා ඉතින්. ආයි තව ඉතින් හදාගත්තා මේ රාබු තිබුණා. ඊසරේ ගෙනාවු රාබු වගේක් තිබුණා. ඒකට අලගෙඩි දෙකක් දාලා කිරි දාලා යුවා. කිරට යුවා. මේ තියෙන රාබු අල සුදු ලුණු රම්පේ කරපිංචා ඔය ටික කොහොම ඉතින් මේ දාලා එකට තෙලට දාලා තැම්බෙනකන් තියලා ඊට පස්සේ තමයි කිරි දැම්මේ. මුලින්ම තෙලට චුට්ට අබ චුට්ටක් දාලා තමයි දැම්මේ මම අය. ඊට පස්සේ කිරි චුට්ටක් දාලා හිඳෙනකන් තියලා බා ගන්නවා. අද මං එනකොට ගෙනාවා මල් පපඩම් දෙකක් කඩෙන් බඩු ගන්නකොට මල් පපඩම් ටිකකුත් ගත්තම බදින්න.
ඔන්න ඉතින් මං උයලා ඉවරයි. බත් එකත් ඉදිලා. චිකන් එකත් හරි. චිකන් එකත් හොඳට තියෙනවානේ පාට. එකත් හරි. ආය තියෙනවා පප්පඩම්. එකත් හරි. ආය තියෙනවා රබු උයලා කිරට. එකත් හරි. ඔන්න ඔය ටික තමයි ඉතින් අද හදාගත්තේ. අද ඉරිදා දවසේ ඉතින් හදාගත්තේ ඔය ටික. දැන් ඉතින් කන්නයි යන්නේ. ඔය ඉතින් බෙදාගන්නේ මට. අනිත් අයට නම් කන්න බෑ කිව්වා. ඉතින් මට බඩගිනි මට තමයි බෙදාගන්න ඉතින්. මං කන්නයි යන්නේ. ඉතින් ඔයාලට thank you මාව අහන් හිටියට බලන් හිටියට මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඔක්කොටම බුදු සරණයි. bye.